ඔබ අප සමග නිසා මම ඔබට ස්තුති කරනවා. මගේ ආදරණීය දෙවි පියාණනි, මේ පටන් ගැනීම සිට කෙලවර වනතුරු ඔබගේ දෑතට බාරයි. ශුද්ධාත්මයන් වහන්සේ අප මැද්දේ ක්‍රියා කළ මැනව, අප මැද්දේ රැජ කළ මැනව. ඔබගේ නාමය මුළු විශ්වයේ බලවත් නාමය බව සියලු මිනිසුන් දැනගන්නා පිණිස ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දුන මැනව. මෙයට බාධා කරන සියලු අන්ධකාර නපුරු බලවේග, යක්ෂ බලවේග, කොඩිවින සූනියම් බන්ධන, මනුෂ්‍යයන්ගේ මුඛවල නිගමන මුඛ ශාපයන් යේසුස් වහන්සේගේ නාමයෙන් පඳිනවා. ශුද්ධාත්මෙනි රජ කරන්න. ආශිර්වාදයෙන් පිරුණු, සමාදානයෙන් පිරුණු, ජයග්‍රහණයෙන් පිරුණු, අධික සිනහවෙන් පිරුණු මම වාසනාවන්ත මිනිසෙක් වෙමි. හොඳ වේගවත් අප්පුඩියක් දෙමු. ආදරණීය සහෝදර සහෝදරියෝ, මාව ඇහෙනවද පැහැදිලිව හැමෝටම පිටිපස්ස කොනට? ඔබ කොහෙටද මේ ඇවිල්ලා ඉන්නේ? ඔබ කාලඟටද ආවේ? ඔබ මොනවටද ආවේ? මේ ප්‍රශ්න තුන ඔබ ඔබගෙන් අහන්න ඕනේ. පළවෙනි එක, ඔබ කාලඟටද ආවේ? ඔබට පේනවා මේක දේවස්ථානයක් නෙමෙයි. මොකද දේවස්ථානයක තියෙන නිසංසල බව, ඒ නිහඬියාව, ඒ සිසිලස මෙතන නෑ. මේ ස්ථානය නොවේ, මේ ස්ථානයේ ඉන්න කෙනයි වැදගත්. ආමෙන්. මේ ස්ථානය දේවස්ථානයක් නොවේ, මේක දේව මෙහෙයක්. දේව මෙහෙයක් කියලා කියන්නේ දෙවියන් එන තැනක්. දෙවියන් ආවේ නැත්තම් මේක මනුෂ්‍ය මෙහෙයක්. මිනිසෙක් විසින් කරන මෙහෙයකට තමයි මනුෂ්‍ය මෙහෙයක් කියන්නේ. දෙවියන් වහන්සේ විසින්
යම් කිසි දෙයක් කරනවා නම් අපි ඒකට කියනවා දේව මෙහෙයක්. ගන්න පොඩියක් දේව මෙහෙයක්. මෙතන ඉන්න විවිධ ආගම් වල ජාතින් වල අය විවිධ භාෂාවන් කතා කරන උගත් නුගත් බොහෝ දෙනෙක් මෙතන ඇති. ජීවිතේ අපි දෙවියන් සොයාගෙන ඉන්නේ අපිට බැරි වෙන වෙලාවක. ඒකනේ ඇත්ත නේද? අපිට පුළුවන් හැමදේම කරලා අතේ තියෙන සල්ලි ටික ඉවර වෙනකන් යට කරලා කරන්න පුළුවන් හැමදේම කරලා යන්න පුළුවන් හැම කෙනා ළඟටම ගිහිල්ලා කියන්න පුළුවන් හැම දෙනාටම කියලා ජීවිතේ අපිට බැරි වෙච්ච තැන තමයි අපිට කාව දෝන වෙන්නේ අපිට දෙවියන් ඕන වෙන්නේ. ආගම් ભેද නැහැ මේ ලෝකේ හැම මිනිසෙකුම දෙවියන් අවශ්‍යයි. විදේශ රටවල් වල ඉන්න සුද්දා පවා දෙවියන් විශ්වාස නොකරත් ඕ ගෝඩ් කියලා කියනවා හීනෙන් බය වෙද්දි. දෙවියන් කියන සංකල්පය තියෙන මිනිසුන් මෝඩ මිනිස්සු කියලා අදහස් කරනවා. සමහර මිනිස්යන් දෙවියන් විශ්වාස කරන්නේ නැහැ. බොහෝ අය කියන දේ තමයි දෙවියන් වහන්සේ කියන්නේ බොරුවක්. මේක මහා මෝඩ වැඩක්. මමත් එහෙම හිතපු කාලයක් තිබුණා. දෙවියන් කියන කෙනා වැඩක් නැති කෙනෙක් කියලා ගොඩක් අය කියලා තියෙනවා. හැබැයි මේ දෙවියන් තියෙනව නේද? දෙවියන් විශ්වාස කරන්නේ නැති අය මෙතන දන ගහලා යන්නේ. ආමේන්. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ බලා ගන්න දෙවියන් ඉවර වෙන්නේ කොහොමද? ජේසු කවුද කියලා මම ඔප්පු කරලා පෙන්නනවා. ගාන පුඩියා ජේසු කවුද කියලා. කවුද යේසු? ඔයාට පුදුම විදිහට ආදර කරන කෙනෙක්. පුදුම විදිහට ඔයාට ආදරේ. ආමෙන්. ආදරය කියන්නේ වචනය ක්‍රියාව නැත්තම් ඒ ආදරේ තේරුමක් නැහැ. අපි ආදරය කියවට වැඩක් නැහැ. ඒක ක්‍රියාවට දාන්න බැරි නම් ජේසු කොහොමද තමන්ගේ ආදරේ පෙන්වුවේ? තමන්ගේ ජීවිතේ කුරුසියට පූජා කළා. ඔයා වෙනුවෙන් මා වෙනුවෙන්. ඔබ දන්නවද මේ ලෝකේ නීතියක් තියෙනවා? hina වෙන්න ඕන නම් ගෙවන්න ඕනේ කියලා අහලා තියෙනවද? ඒක ඉංග්‍රීසි කියවමනක්. ඔබ hina වෙන්න අවශ්‍ය නම් ඔබට ගෙවන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ ලෝකේ ඇත්ත. අපි සිනහ වෙන්න අවශ්‍ය නම් අපි ගෙවන්න අවශ්‍යයි. කාටද? කාට හරි. හalleluya. ඔබට ඇඳුමක් අවශ්‍ය නම් ඔබ ඇඳුම් කඩේට ගෙවලා ඔබට සිද්ධ වෙනවා ඇඳුම මිලදී ගන්න. ඔබට කෑම එකක් අවශ්‍ය නම් ඒ කෑම ගන්න තැනට ගෙවන්න අවශ්‍යයි. ඒ වගේ තමයි මේ දෛවයට ගෙවන්න ඕනේ. ඒ ගෙවන්න ඕනේ පුතේ ලේ වලින්. මාත් කියන්නේ මොනවා වලින්ද? ලේ වලින්. ඔබගේ 5000 කොළ දෛවයට දික් කරාට වැඩක් නැහැ. ඔබ ඒව ගෙවන්න ඕනේ ලේ වලින්. අපේ පව් වලට අපි ගෙවන්න ඕනේ මොනවා වලින්ද? ලේ වලින්. ඔබ එක වැරද්දක් කළොත් ඒ වැරද්දට දඬුවම එනවා. ඒ දඬුවම ලබනවා කියලා සියලු ආගම් වල උගන්වනවා. ඒ දඬුවම ලබන්න ඕනේ ලේ වලින් නිකන් නෙමෙයි ලේ වලින්. කොහොමද නිදහස් වෙන්නේ? ඒ වන්දිය ගෙවන්න කෙනෙක් ඕනේ. මගේ ආදරණීය දේව දරුවනේ, ජේසුස් වහන්සේ කියන්නේ ලේ වලින් පොහොසත් කෙනෙක්. අපි වෙනුවෙන් ඒ වන්දිය ගෙව්වා. ලේ වන්දිය ගෙව්වා. ඔබ ජේසුස් වහන්සේව දකින්නේ කවුරු විදියටද? කුරුසිය යන ගහලා ඉන්න කෙනෙක් විදියටද? ජේසුව දකින්නේ නැහැ. එහෙම හිටියා එක දවසක්. දවස් 3ක් හිටියා. හැබැයි ජේසු දැන් ඉන්නේ කුරුසිය යන ගහලා නෙමෙයි. ජේසු ඉන්නේ මලුන්ගෙන් නැගිටලා ජීවමානව. ජීවමානව. ජේසු කියන්නේ නිකන් නෙමෙයි පුතේ රජෙක්. රජ කෙනෙක් වගේ දෙවි කෙනෙක්. ජේසු වෙද්දී යක්ෂයෝ දන ගහලා වඳිනවා. ගාන්න පුඩියක්. යක්ෂයන් දන ගහනවා, පෙරලෙනවා. ජේසුස් වහන්සේ කියන්නේ රජතුමා අපේ.
ජේසු වඩින්න යද්දී ජේසු එද්දී අන්ධකාර බලවේග වැඳ වැටෙනවා. ගානම් පුඩියක්. මට පේනවා යක්ෂයන් භූතයන් ඉන්නවනම් ඔය සමහර අයගේ කරවල් වල ඉන්නේ දැන් පේනවා. මේ මින්නේ නැගලා ඔයගොල්ලන්ගේ කොණ්ඩ අල්ලගෙන සමහර අය ගොඩක්වේ තුරුල් වෙලා සමහර අය හුරතල් කරමින් සිටිනවා මේ වෙලාවේ. තව ටික වෙලාවක් යද්දී සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවේදී ඔය අක්කු ටික ඔක්කොම බිම වැහලා වඳිනවා. ගාන පුඩියක් අපේ යේසුස් වහන්සේ ජීවමානයි. ජේසු කියන්නේ විශ්වීය රජතුමා. අපේ දෙවියන් ඔයාගේ ජීවිතයට ආශිර්වාද කරනවා. ඔයා හිර වෙලා ඔබ වැඳ වැටිලා ඔබ විනාශේ ඉන්න මොහොතේදී දෙවියන් වහන්සේ සහනය දෙනවා. උන්වහන්සේ සරණ දෙනවා. බයිබලයේ කියනවා සරණ හා ශක්තියයි දුකේදී ලං වූ පිහිටක්ය. දෙවියන් වහන්සේ අද මේ ස්ථානට ආපු ඔබට උන්වහන්සේ පිහිට වෙනවා. ඔබගේ ඇස්වල කඳුළු නිවා දමන්න යනවා. ඔබට සැනසීම ලැබෙන්න යනවා. ඔබේ ජීවිතවලට දෙවියන් ආශිර්වාද කරනවා. ගහන්න පුඩියක්. ආමේන්. ජේසුස් ක්‍රිස්තුස් කියන්නේ විශ්ව ශක්තිය නොවේ. බැටරි ගෑල්ලේ ශක්තියක් තියෙනවා වගේ තමයි විශ්වයේ ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය තියෙන විශ්වයේ පැවැත්මට. අරලිය ගහේ තියෙනවා ශක්තියක් මලක් පැයටයි අරලිය මල තියෙන්නේ. ඒ ශක්තිය ඉවරයි. මේ ලෝකේ තියෙන සෑම ස්වභාවික වස්තුවකටම ශක්තියක් තියෙනවා. මිනිස්සු ඒකට තමයි කියන්නේ විශ්ව ශක්තිය කියලා. මේ ලෝකේ කිසිම ශක්තියක් ඉබේ ඇති වෙන්නේ නැහැ. ඉබේ වැඩි වෙන්නෙත් නැහැ. ගෙවි යනවා මිසක් වර්ධනයක් වන්නේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ තමයි සදාකාලික බලය, සදාකාලික ශක්තිය. ගහන්න පුඩියක්. ආමෙන්. ඔබ දැකලා ඇති හාස්කම් පුදුම දේවල් විශ්ව ශක්තියින් මතින් කරන ඒවා මම කියන්න කැමති. විශ්වයට එසේ හැකිනම් මැවුම්කාරයාට කෙසේ හැකිද? ගහන්න පුඩියක්. හාලෙලූයා. අද ඔබ සැනසීම ලබන්න යනවා, සුවය ලබන්න යනවා, නිදහස් වෙන්න යනවා, hina වෙන්න යනවා. ඔබේ ජීවිතේ මෙතෙක් කල් අත් නොදැකපු ආශිර්වාදය, සන්තෝෂය, සමාදානය, සැනසීම ලැබෙන්න යනවාද? ඔබේ ගෙවල් වල කොඩි වින හෝනියම් බන්ධන කරලා තියෙනවා නම් ඒ ඔක්කොගේම අවසාන දවස අද දවසයි. ගාන්න පුඩියක් අදයි. අදයි. ශෝක වන්න එපා. අද පළවෙනි වතාවට ආපු අය පොඩ්ඩක් නැගිටින්න. Jesus. Moria Primoshika. Rogapiya Upadamana Pura oba luhubandina vele midima mama dennam ubetat midima mama dennam kandulu salanu epa mage putune kandulu salanu epa kandulu salanu epa mage putune kandulu salanu epa obatavala ඔබදවන වේලේ දිරිය මම රෙන්නම්
වඳින වේලේ මිදීම මම දෙන්නම් ඔබට වතාවන් මිදීම මම දෙන්නම් කඳුළු සලනු එපා මගේ පුතුනේ කඳුළු සලනු එපා කඳුළු සලනු එපා මගේ දියනේ කඳුළු සලනු එපා ආශිර්වාද වේවා ඔබ පාගන්ට යත්දී මම මාස වන්නම් නැති නොවන ලෙස ජීවිතේ ඔබේ මමම රැක ගන්නම් ඔබට තමන් මමම ජීවිතේ නැතිවෙච්ච හැමදේම අපිට ලැබෙන්න යනවා. ඇස්වල කඳුළු වෙනවා යාඥා කරද්දී. සාතන් ඔබ මේ ජීවිතේ විනාශ කරන්න යක්ෂයා ගොඩාක් උත්සාහ කළා. මරන්න. කාට වැඩක් නැති වුණාට ඔබ දෙවියන් සරෝනේ. දෙවියන් වහන්සේ ඔබට අද ඔබ කැඳවනවා උන්වහන්සේ වෙතට සාතන් ඔබ පාගන්ට යද්දී මමම ඔසවන්නම් නැති නොවන ලෙස ගන්නම් ඔබට තමන් මමම රැක ගන්නම් මමම රැක ගන්නම් අතරින්ම නැති අය පිටිපස්සට ගිහලා ඉස්සරහට ඉන්නක් ගාලා සාතන් ඔබ පාගන්ට යද්දී මමම ඔසවන්නම් නැති නොවන ලෙස ජීවිතේ ඔබේ මමම රැක ගන්නම් ඔබට තමන් මමම රැක ගන්නම් ශෝක වන්න එපා මගේ පුතුනේ ශෝක වන්න එපා ශෝක වන්න එපා මගේ දියනේ ශෝක වන්න එපා රෝග බිය ඔබ දවන වේලේ
මිනිස්සු අහනවා අපේ මුගලන් ડોක්ටර්ස්ලාද කියලා. ලෙඩක් කියලා කියන්නේ ලෙඩ සහ රෝග කියලා දෙකක් තියෙනවා. ලෙඩ කියන්නේ ලෙඩ, ඇඟේ ලෙඩ. ඒවා බෙහෙත් වලින් සුව කරන්න පුළුවන්. උන්නේ මිරිසාව කැස්ස වගේ රෝග. රෝග කියලා කියන්නේ බෙහෙත් වලට පාලනය කරන්න හැකි රෝග. කිසිම බෙහෙතකට පාලනය කරන්න බෑ. ඒවට තමයි රෝග කියන්නේ. ලෙඩක් ආවොත් ඉස්පිරිතාලෙන් ගිහලා බෙහෙත් ගන්න. හැබැයි රෝග වලට බෙහෙත් නෑ කොහෙවත්. රෝගය කියන්නේ ශාපයක්, ශාපේ ප්‍රතිඵලයක්. ජේසුස් වහන්සේ කසබාරවල් 39ක් ලැබුවා. ඒ කසබාරවල් 39 ලැබුවේ සුව කරන්න බැරි රෝග 39ක් වෙනුවෙන්. ආමේන්. ඒකෙන් රෝගය තමයි පිළිකාව. පිළිකාව කියන නමේ තේරුම තමයි පැතිරියාම. ඒකේ තේරුම කිසිම වෛද්‍ය ප්‍රතිකාරයකට ආන්සර් කරන්නේ නැහැ. ඒ පැතිරීගෙන යනවා. මොකද ඒක යක්ෂාත්මයක්. අපි යාඥා කරාට පස්සේ රෝගය සුව වෙනවා. ගාන පුලියක්. මෙයාගේ මුළු ජීවිත කාලෙම හුනියම් වලින් බඩ ගාපු කෙනෙක්. හුනියම් කරලත් තියෙනවනේ. හුනියම් කරලත් තියෙනවා, හුනියම් වැදලත් තියෙනවා. හැබැයි සාධාරණ හේතු නේද? ජේසුස් වහන්සේ ඔබව නිදහස් කරන්න යනවා. ඇස් වහගන්න. බොහෝ කාලයක් තිස්සේ බඩ රත් තියනවා. සිදුරු මාසිටිනාතෙන දෙන්න ඔබ ඉන්නේ සිදුරු කලවසිනාමයි
දැන් ඔබ ඉන්නේ මා විඳ විය යුතු පහුදරුවානේ මාට ජයදී ශිසිලේ කොඩිවිනා විඳ විය යුතු පහුදරුවානේ මාට ජයදී සරණක් වන්නේ කල්වාරි කුරුසේ ඔබ දුක් විඳේ මා උදෙසා කල්වාරි රුදු කුරුසේ ඔබ දුක් විඳේ මා උදෙසා ඔබේ රුධිරය සලා දිවි පූජා කළේ ඔබේ රුධිරය සලා දිවි පූජා ජේසුගේ නාමයෙන් ශාප ශාප රෝග සිදුරු කරවද දුන්නේ මා සිටිනාතන ඔබ ඉන්නේ සිදුරු කරවද දුන්නේ මා සිටිනාතන දැන් ඔබ ඉන්නේ මා විඳ විය යුතු පහුදරුවානේ ආශිර්වාද වේවා ආශිර්වාද වේවා මා විඳ විය යුතු පහුදරුවානේ මාට ජයදී යේසුස්ගේ නාමයෙන් සරණක් වන්නේ ලේවල ඵලය යේසුස්ගේ නාමයෙන් කල්වාරි රුදු ඔබ දුක් විඳේ මා උදෙසා කල්වාරි රුදු කුරුසේ ඔබ දුක් විඳේ මා උදෙසා ඔබේ රුධිරය සලා දිවි පූජා කළේ ඔබේ රුධිරය සලා දිවි පූජා කළේ මට දැක්වූ Jesus වහන්සේගේ නාමයෙන් ප්‍රේමනිසයි ලේවල ඵලයෙන් මට දැක්වූ ආශිර්වාද කරා ප්‍රේමනිසයි ලේවල ඵලයෙන් ලේවල ඵලයෙන් ආශිර්වාද වේවා ගාලා යේසුනේ මනිසා ප්‍රේම කලේ මුළු ලොවටම එපා වුණා ඇයි ඔබ හට ඕන උනේ
ඔබමය මට ප්‍රේමය යේසුනි මනිසා මිතරම් ප්‍රේම කරේ මුළුවටම එපා කොටිවිලා ඔබහට ඕන උනේ ලස්සන අපුඩියා තාලෙට අපත්‍රේ දවසන ආමේන් විශ්වාස කරනවද ජේසුස් වහන්සේ ජීවමානයි ආමෙන් ජේසු කියන්නේ මේ 2.50 යකෙක් නෙමෙයි අද මිනිස්සු ගොඩවින කරන්න කොස්ට් එක 250යි කොස්ට් කියන්නේ දන්නවනේ පිරිවැය 250යි නෑ 280යි ගොඩවිනයක් කරන්න යන්නේ 280යි රුපියල් 280 පාවිච්චි කරලා මිනිස්සු මරනවා මේ ලෝකේ දහසක් දෙවිවරු නෑ මේ දෙවිවරු වගේ ඇක් කරන උන් ඉන්නවා යක්ෂයෝ තනිකර යක්ෂයෝ මේ ලෝකේ එකම දෙවියයි ඒ තමයි යේසුස් වෙන කවුරුත් නෑ ආගම වලට ආදරය කරන්න ගෞරව කරන්න ඕනම ආගමකට ඔළුව නමන්න මම ඔළුව නමන ගරු කරනවා හැබැයි යක්ෂයන්ට ඔළුව නමන්න එපා යක්ෂයම තමයි එක දෙවි කෙනා ඉන්නේ ඒ තමයි ජේසුස් වෙන දෙවිවරු නෑ දෙවිවරු කෝටි ගාණක් නෑ එක දෙවි කෙනා ඉන්නේ ඒ තමයි ජේසුස් ගාන අපුඩියා අප අතරේ අයියෙන් කියමුද වැඩවසනා ජේසු කියන්නේ මැරිලා ඉන්න දෙවි කෙනෙක් නෙමෙයි මැරිලා නැගිට කෙනෙක් ජීවමාන යේසු කවුරු හරි මැරිලා නැගිට්ටාම කොච්චර සතුටක් තියෙන්න ඕනද මොනේ හොඳට hina වෙලා අප තුල පුදුම දේ කළ වයින්ද hina වෙන්න ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඉවරයි කියලා ඉඳාගෙන hina වෙන්න ජීවමාන යේසු මේ ජීවමාන ඉන්න ජේසුස් වහන්සේ ඔබට උත්තර නොදී නේද ඔබට පීඩ නොවේ නේද ගන්න අයියෙන් අපුඩියක් ඕනේ මට ඕ පුදුමයි අපේ රජුන් ඕ බලවත් අපේ රජුන් ඕ පුදුමයි අපේ රජුන් ඕ බලවත් අපේ රජුන් අපේ කිතුණු සටන ජයගන් යේසු ජීවමානයි අපේ කිතුණු සටන ජයගන්නට මගේ ජේසු ජීවමානයි අප අතරේ වැඩවසනා ජීවමානයේ අප තුල පුදු ජීවමාන යේසු අප ළඟින් නිතර සිටින ජීවමාන යේසු අප හට නිතර ජය දෙන ජීවමාන යේසු
මගේ ජේසු ජීවමානයි මගේ ජේසු ආමෙන්. අවුරුදු 17ක් හොඳට බලා ගන්න මේ හාස්කම් අපි ඔබගේ ඇස් ඉදිරියට කරලා පෙන්නන්නේ. අවුරුදු 17ක් දනිසේ දකුණු පාදේ හිරිවැටීමක්. අද ඔබ ඇවිදින්න යනවා. සුව වෙලා ඇස් වහගන්න. මගේ ජේසු කකුල්වල කටුල හදවනවා. කකුල්වල කටුල හදවනවා. කටුල එනවා. අවුරුද්දක ශාපය දෙවියන් වහන්සේ ඔබගෙන් අයින් කරනවා. ඔබේ ධනිස්වල එට කටුවල අස්තිවල තියෙන රෝග නැති වී යනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ජේසු කියන්න අපි හැමෝම නැගිටිමුනේ. ජීවමානයි මගේ ජේසු ජීවමානයි මගේ ජේසු සතුන කළා ජීවමානයි ලංකාවේ ඕන කොඩි විඩ ලෝකේ ඕන ගුරුකමක් සීදු අපගේ දේවස්ථානේ මතක තියාගන්න. සල්ලි ගන්නෑ ආගම් මාරු කරන්නේ නැහැ. ඔබගේ ගෙවල් වලට ඉන්නේ නැහැ. ගෙවල් වලට එළ වද දෙන්නේ නැහැ. ජේසුස් වහන්සේ මතක තියාගන්න. බලන්න මේ බලවේග වලින් කොච්චර දෙනෙක් පීඩාව විඳිනවද කියලා. මට අතුස්සන්න බලන්න මේ සතිවල පල්ලිය වෙලා හොඳ වෙච්ච අය. අතුස්සන්න හොඳ වෙච්ච අය. යක්ෂාත්ම දැන් හොඳයි. හොඳට අතුස්සන්න උඩට. ගාන්න අප්පුඩිය බලන්න කී දෙනෙක් ඉන්නවා. මේ යක්ෂ විතන් ඉන්නේ Taman දෙවිවරු කියලා. උන්ට මතකයි උන් කවුද කියලා. සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඉදිරියේ සාතන මොනවද කරන්න පුළුවන්. බයිබලේ කියන ස්වර්ගයේ පොළොවේ සියල්ල ජේසුස් වහන්සේගේ නාම ඉදිරි දන ගහනවා. ආමේන්. ගන්න අප්පුඩිය. මෙයාට කොඩි වින 4ක් කරලා දෙනවා. අනවිනා. කොඩි විනා. මාව කච්ච කරන්න එපා. ගන්න අප්පුඩිය. Palang! Gana po niya! Yeah! Palang! Durme! Durme! Ibatwe! Batwe! Palang! Durme! Palang! Durme! Palang! Abinayat to sola. Sola.
කියනවනේ මම ක්‍රිස්තියානි සංකේතයක්වත් අඩුම කුරුසයක්වත් මගේ ළඟ නැහැ. මං කියන්නේ ක්‍රිස්තක වැරදි කියන එක නෙවෙයි මගේ ළඟ නැහැ කියලා කිව්වේ. හේතුව මම නියෝජනය කරන්නේ කිතුණු ධර්මෙ නෙවෙයි විශ්වීය දෙවියන් සංකල්පය. ඔබ දැකලා තියෙන ලුණු වැඩි වුණත් හැම කෑමකටම මට කියන්න අපි වයසක අම්මා කෙනෙක් ගහම ලුණු නැතුව හදන එක කෑමක්. වැලිසලුප. වැලිසලුප ගන්න පුඩියක් හරි එකක් තියෙනවා. පොඩ්ඩක් අදාන්න නැද්ද? හරි. හැම කෑමකටම ලුණු ඕනේ. දෙවියන් වහන්සේ කියන්නේ ලුණු වගේ. අපි හැමෝටම යේසුස් වහන්සේ ඕනේ. ගන්න පුඩිය අපි හැමෝටම යේසුස් වහන්සේ ඕනේ. ඔබගේ මගේ ජීවිතේ මේ යේසුස් වහන්සේ කියන කෙනා කොයි තරම් වැදගත්ද කිව්වොත් හැම කෙනෙක්ටම දරුවනේ යේසුස් වහන්සේ අවශ්‍යයි. ගන්න පුඩියක්. ආමේන්. අවධානය යවා ගන්න එපා. මොකද යක්ෂයා කැමති මෙතන ඒවමයා කරලා ඔබගේ අවධානය ගන්න. මටත් පුළුවන් ජේසු ගැන කතා කරන එක පැත්තක දාලා යක් වෙනවන්න. නෑ මුලින්ම දේ වචනේ කතා කරන්න අවශ්‍යයි. ආමෙන්. යක්ෂයලුන වැඩේ තියෙන අන්තිමට. නිසා ඔබගේ අවධානය දෙන්න මෙහෙට. සමහර යක්ෂාත්ම ඇවිල්ලා මේ දේවමය සමවරතාවය ගිලිහන්න උත්සාහ කරනවා. ඉතින් අපිට බුද්ධිය දෙනවා. දේශන වාහනයක ඔබ පැත්තක දාලා යක්ෂයෝ දිහා බැලුවොත් වෙන්නේ මේ කියන දේ ඔබට නැති වෙනවා. දේවමය ආශිර්වාදය ඔබට බාධා වෙනවා. මගේ සහෝදර සහෝදරිය යේසුස් වහන්සේ කියන්නේ විශ්වීය දෙවි කෙනෙක්. ආමෙන්. විශ්වය කියන්නේ හැම කෙනෙක් ළඟම ඉන්නවා. හැම තැනම ඉන්නවා. හැම කෙනෙක් සමගම ඉන්නවා. හැම කෙනෙක් ළඟම ඉන්නවා. හැම කෙනෙක්ටම ආදරේ. පෞකාරයද ශුද්ධවන්තයන්ද කියලා නෑ. ජේසුස් වහන්සේ හැමෝටම ආදරේ. ගන්න පුඩිය මේ පොළවේ මිනිසුන් අතර දෙවියන් වහන්සේ පුතේ හැම කෙනෙකුටම ආදරේ. හැම කෙනෙකුටම යෙසායා 41 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය කියවන්න. ශුද්ධ බයිබලයේ යෙසායා 41 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. යෙසායා පොතේ 41:10. බය නොවෙන්න. මක්නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගන්න. මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. දකුණුවත ඔසවලා බය නොවන්න. බය නොවන්න. මක්නිසාද අයියෙන් කියන්න. මක්නිසාද මම නුඹ සමග සිටිමි. ආයෙ කියමු. බය නොවන්න. මක්නිසාද මම නුඹ සමග සිටිමි. අද ජේසු අපිට කියන ලස්සන පණිවිඩයක් තියෙනවා. ඒ තමයි පළවෙනි දේ දරුවනේ බය වෙන්න එපා. ආමෙන්. බය වෙන්න එපා. ජීවිතේ ඔබ කුමන දෙයකටද බය වෙලා සිටින්නේ? ජීවිතේ ඔබ මොන වගේ දේවල් වලටද බය වෙ සිටින්නේ? ඔබ ඔබගේ අනාගතය ගැන හිතලා, ඔබගේ දරුවන් ගැන හිතලා, ඔබගේ භාර්යාව ස්වාමි පුරුෂයා ගැන හිතලා, ඔබේ දෙමව්පියෝ ගැන හිතලා මේ වෙලාවේ ජීවිතේ පුදුම බයක් ඔබට ඇති. සහෝදර සහෝදරිය බය කියලා කියන්නේ පුදුම දෙයක්. සමහර දේවල් වලට බයයි, සමහර දේවල් වලට බය නැහැ. කැරපොත්තන්ට බයයි ඉන්නවා. කැරපොත්තන්ට බය නැති අයත් ඉන්නවා. ලොකු දේවල් වලට බය නැති අය පොඩි දේවල් වලට බයයි. හැබැයි මේ ලෝකෙ මිනිස්සු හැමෝම බය වෙන එක බයක් තියෙනවා. ඒ තමයි දරුවනේ මරණ බය.
මොන බයද? මරණ බයට වැඩිපුරම බය වෙන්නේ මිනිමරුවන්. තව කෙනෙක් ඔබගේ අතින් මරලා තියෙනවා නම් ජීවිතේ කවදා හරි දවසක ඒ පුද්ගලයන් තමයි මරණ බයට වැඩිපුරම බය. මේ ලෝකේ බය අතර ගත්තොත් ඉහළින්ම තියෙන බය මරණ බය. හැබැයි සැබවින්ම අපි බය වෙන්න ඕනේ බය තමයි නිරය. ගන්න පොඩියක් නිරය. මේ වෙලාවේ ඔබ ගොඩක් දේවල් වලට බය වෙලා ඇති. ලයිට් බිල ගෙවා ගන්න බැරුව ලයිට් කපයිද කියලාද? වතුර බිල ගෙවා ගන්න බැරුව වතුර කපයි කියලාද? වාහනේ ෆිනෑන්ස් ගෙවලා නැතුව වාහනේ අරන් ආයි කියලාද? පෞල් ප්‍රශ්න නිසා ඔබගේ භාර්යාව සම්පුරුෂබෝ දාලයයි කියලා. නැත්තම් දාලා ගියා එයි කියලා බයයි සමහර අය. ගොඩක් දේවල් නැති වෙයි කියලා බයයි. හොරා හතුරයිද කියලා බයයි. ගෙවල් රත්තරන් බඩු එහෙම හංගලාපු අය දැන් මේ වෙලාවේ රත් වෙලා ඉන්න මොකා පණිද නැහැ ගෙදරට කියලා. සමහර රත්තරන් බඩු හංගලා ඉන්නේ මෙට්ටයට. මෙට්ටයට නැද්ද කියන්නේ? හරි. ජීවිතේ ගොඩක් මිනිස්සු බයයි. හැබැයි ඔබ බය වෙන්න එපා. අද මේ දේවමේට ආපු ඔබට මම එක පණිවිඩයක් කියනවා. ඒ තමයි දරුවනේ බය වෙන්න එපා. ළඟින්න කෙනාට කියන්න බය නොවන්න. දැන් බය වෙන්න එපා කියද්දි ඔබ ඊට වඩා බය වෙන්න එපා. ඔබ දැකලාද ගුවන් නියමුවන්? ගුවන් නියමුවන්. ගුවන් නියමුවාගේ කුටිය වහලා තියෙන්නේ. ප්ලේන් එක දඩබඩ ගාද්දි ටිකක් කර හයිය හත්ති තියෙන අය පොඩ්ඩක් නැගලා ගිහිල්ලා බලනවා ගුවන් නියමුවාගේ මොනවාද? මූණ. මුලින්ම බලන්නේ ගුවන් නියමුවා බය වෙලාද කියලා. ගුවන් නියමුවා hina වෙවි ඉන්නවා නම් ගිහිල්ලා ෂේප් එකේ ගිහිල්ලා වාඩි වෙනවා. දන්නවා මොකුත් අවුලක් නැහැ. මොකුත් අවුලක් නැහැ. ගෙදර සද්දයක් ඇද්දී දරුවෝ ගිහිල්ලා බලනවා තාත්තගේ මූණ දිහා තාත්තා බය වෙලාද කියලා. හැබැයි ඉතින් තාත්තගේ මූණේ බයක් තිබ්බොත් තමයි දරුවෝ බය වෙන්නේ. සමහර තාත්තලා මූණේ බය පෙන්නන්නේ නැහැ hina වෙනවා විතරයි. සමහර තාත්තලා ඉන්න මොන ප්‍රශ්නයක් ආවත් දරුවන්ට පේන්නේ නැහැ. hina වෙලා ඉන්න ගාන පුඩිය ජෙනුයින් රයිට්. පෙන්නන්නේ නැහැ බය. සමහර විට ලෙඩෙක් නම් ඔබ බලනවා කාගේ මූණ දිහාද? වෛද්‍යවරයාගේ මූණ දිහා. වෛද්‍යවරයා බය වෙලාද කියලා බලනවා ඔබගේ ලෙඩේට. මේ ජීවිතය පාලනය කරන එක දෙයක් තමයි පුතේ බය. අද මිනිස්සුන්ගේ ජීවිතේ එපා වෙලා තියෙන බය. ඔබට හැමදේම නැති වෙයිද කියලා බයයි. හැමදේම විනාශ වෙයිද කියලා කියා හිතලා බයයි. ඔබ දන්නවද යක්ෂයාගේ ආයුධය තමයි බය. ගහන්න අප්පුඩියක් බය. සමහර දෙයියෝ ඉන්නවා යක්ෂයෝ ඉන්නවා කඩු අතේ තියාගෙන කිනිසි අතේ තියාගෙන ඇයි දැකපු ගමන් අපිට ඇති වෙනව මොනවාද? බයක්. කොඩි වින කරද්දි බයක් ඇති කරනවා. ඔබ දැකලා තියෙන තොවිල් කරද්දි කොඩි විනේ කපද්දි කොඩි විනේ කරපු එක ඇඳෙන් වැටෙනවා බිමට දඩබඩ ගාලා බෙර සද්දය හෙද්දී මොකද්ද ඇති වෙන්නේ? බය. බය කියන්නේ කොඩි විනයක්. බයිබලයේ කියනවා යමකට බයද ඒ දේ ඔබගේ ජීවිතේට එනවා. හැබැයි යේසුස් වහන්සේ කියනවා අයියේ මාත් කියන්න බය නොවන්න. ගන්න පුඩිය බය නොවන්න. හොඳට කතා කොසවල කියමු. බය නොවන්න. ඇයි බය නොවන්න කියන්නේ? අර සමහර මලගෙවල් වල දැන් හස්බන්ඩ් මැරෙනවා. වයිෆ් තනි වෙනවා. අනේ වයිෆ් ළඟට ඇවිල්ලා ඔක්කොම අක්කේ බය වෙන්න එපා අක්කේ. ඔයාගේ දරුවෝ අද ඉඳලා මගේ දරුවෝ වගේ මම බලනවා. මලගේ වුණාට පස්සේ ප්ලේන් ටිකක් දෙන්න එකක් නෑ ඊට පස්සේ. ඇත්ත කියන්නේ. මලගේ වුණාට පස්සේ ප්ලේන් ටිකක් දෙන්න එකක් නෑ. මලගේ ළඟ ඇවිල්ලා ඔක්කොම කියනවා බය වෙන්න එපා බය වෙන්න එපා. මලගේ එන මලගෙදර එන ඔක්කොම කියන්නේ බය වෙන්න එපා කියලා. අනේ මලගෙදර මිනිහ වැළලුවට පස්සේ කෝල් එකක් දීලා වෙන්දා කෝල් කරන්නේ වුණා දැන් කෝල් කරන්නේ නැහැ. බයයි. මොනවාරි ඉල්ලයිද කණ්ඩ ඉල්ලයිද කියලා බයයි. මම මේ කියන්නේ ඇත්ත කතා ටික. දේවදරුවනේ මොහොතක් හිතන ජීවිතේ ඔබට ඕන තරම් මිනිස්සු කියයි බය වෙන්න එපා කියලා.
නඩුවක් දාන්න ගියාම ආදරණීය නීතිඥ කියයි බය වෙන්න එපා මං ඉස්සර දෙන්නම් මෙහෙම කරද්දී. දැන් අවුරුදු 10ක් වෙනවා තාම ඉවර නැහැ. බය වෙන්න එපා මං ඉවර කරලා දෙනවා. ජීවිතේ ගොඩක් අය ඔබට කියයි බය වෙන්න එපා. හැබැයි ඕන එක කියන්නේ ඇත්තට නෙමෙයි. ඔබ සනසන්න විතරයි. ඔබ සනසන්න විතරයි පුතේ. ගොඩක් මිනිස්සු බය වෙන්න එපා කියන්නේ. හැබැයි මගේ දෙවියන් වහන්සේ මම දන්නවා. බොහෝ කාලෙක ඉඳලා මම දන්න දෙවියන් බය වෙන්න එපා කියන්නේ ඇත්තටම බය වෙන්න එපා. එයා ඔයත් එක්ක ඉන්න නිසා. ගාන අප්පුඩ එයාට ආදරය කරන නිසා. දකුණු අත උසලා කියන්නේ බය නොවන්න. මක් නිසාද? මම නුඹ මොකද්ද? මම ඔබත් එක්ක ඉන්නවා. ගාන අප්පුඩියා මම ඔබත් එක්ක ඉන්නවා. හාලෙලූයා. කීදෙනෙක් අහගෙනද? ජේසුස් වහන්සේ ඔබත් එක්ක ඉන්න කිසිම නීතියක් නැහැ පුතේ. ඔයා මොන ආගමකුණත් කමන්නේ නැහැ. මිනිස්සුයිල මුනින් මහන්නේ ආගම වෙනස් කරන්න ඕනේද කියලා. මම ආදරත් ක්‍රිස්තියානි නෙමෙයි. අදට පිට වෙනස් වෙන්න ඕනේ නැහැ, ඇතුළ වෙනස් වෙනුත් ඇති. ජේසුස් වහන්සේව අදහන්න ගැලවුම් කර විදිහට උන්වහන්සේ කියනවා බය නොවන්න. ළඟින්න කෙනාට කියන්නේ බය නොවන්න. හැබැයි ඔබේ මූණේ තියෙන්න ඕනේ හොඳ ධෛර්යයක්. අර හොල්මන් වලට බය වුණා. අපි දැකලා තියෙනවා සමහර හොල්මන් වලට බය වෙච්ච මිනිස්සු. ළඟින්න කෙනාට කියනවා බය වෙන්න එපා, බය වෙන්න එපා. දේවදරුවනේ හයියෙන් කියමු එක අතක් කොසවලා බය නොවන්න. මම නුඹ සමග සිටිමි. ඇයි කියන්නේ බය වෙන්න එපා කියලා? ජේසු කියනවා පුතේ බය වෙන්න එපා. ඇයි මම ඉන්නවා ඔයත් එක්ක. ගාන්න අප්පුඩේ මම ඉන්නවා ඔබත් එක්ක. ඔබ දන්නවද ඇයි අපිට දෙවියන් ගැන විශ්වාස කළ හැක්කේ? එක හේතුවක් නිසා. කිසිම නීතියක් නැතිව ජේසු ඉන්නවත් එක්ක. ගාන්න අප්පුඩියක් ජේසු ඉන්නවා. කිසිම නීතියක් නැතිව. කිසිම නීතියක් නැතිව. ඔයා කවුරු වුණත්, ඔයා මොන ආගමේ වුණත්, ඔයා සුද්ධවන්තයෙක් වුණත්, ඔයා පව්කාරයෙක් වුණත්, ඔයා හොඳ කෙනෙක් වුණත්, ඔයා නරක කෙනෙක් වුණත්, ඔයාගේ ජීවිතය කවුරු වුණත් ජේසු ඉන්නවා ඔයත් එක්ක. ගාන්න අප්පුඩියක් ජේසු ඉන්නවා. සමහර සුර දිනව දාගෙන යන මස් කාපු ගමන් සුරේ බලය ඉවරයි. ඉතින් ඉන්නට දානව නූල. ඉන හැදෙන නෙමෙයි. ඉන ලස්සන මෙහෙම වෙන්න නෙමෙයි. ඔබේ ආරක්ෂාව දාන කෙනා කියනවා මලගෙවල් එපා, මගුල් ගෙවල් එපා, කොටහලු ගෙවල් එපා, අර යන්න එපා, මෙහෙ යන්න එපා, අර කරන්න එපා, මේක කරන්න එපා. හරි. උපර 50000ක් විතර දීලා දා ගන්නවා ඉනට ඉන හැඩ වෙන්න. ඔන්න ඉතින් කොහේ හරි මල ගෙදර ගියපු එක්කෙනෙක් ජීවිතේ කවදාවත් ගෙදරට එන්නේ නැති එකෙක් පාරේ ඉන්නවා යකා. යන්න අර ගෙදරට යන්න. ඔන්න අරගෙන එනවා මලගියා ගෙදරට. බලේ ඉවරයි. ජේසුට කිලි නෑ. හැම මොහොතකම හැම දවසකම ජේසුස් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ගාන්න අප්පුඩිය කිසිම නීතියක් නැතිව ඔබ හරි වුණත් වැරදි වුණත් ඔබගේ ජීවිතේ ඔබ කවුරු වුණත් ජේසු ඉන්නවා එක්ක. ගාන්න අප්පුඩිය බයිබලේ මාත් එක්ක කියන්න එකට සෝලා බය නොවන්න. සද්දෙන් කියන්නේ ළමයි බය නොවන්න. මක් නිසාද? මම ඔබ සමග සිටිමි. තැති නොගන්න. මක් නිසාද? මම නුඹේ දෙවියන් වහන්සේය. හයිය මාත් එක්ක මම නුඹව මොනවාද කරනවා කියන්නේ?
ශක්තිමත් කොට ගන්න අප්පුඩියක් මම ඔබව ශක්තිමත් කරනවා. ජේසු අදහන මිනිස්සුන්ව පාගන එක ලේසි නෑ. හැමදාම පෑගෙන්නේ නෑ, මතක තියාගන්න. ඔබ පාගන්න යකඩ සපත්තු දිරනවා මිසක් ඔබ විනාශ වෙන්නේ නෑ. දෙවියන් වහන්සේ ඔබ ශක්තිමත් කරනවා. ගන්න අප්පුඩියා ශක්තිමත්. බයිබලයේ කියනවා පුතේ මම ඔබ ශක්තිමත් කොට ඊළඟට කියනවා නුඹට උපකාර කරන්නේ මම ඔයාට උදව් කරනවා. මෙහෙම දෙවි කෙනෙක් අපිත් එක්ක ඉන්න එක තරම් වාසනාවක් තව තියෙනවද? ඇයි ජේසු අපිත් එක්ක ඉන්නේ? ජේසුනේ ඔබ මට ආදරේ. බයිරු ජේසුනේ ඔබ මට ආදරේ. ඇයි ජේසු මට ආදරේ? ඇත්තටම ජේසුවට ආදරේ. ගන්න අප්පුඩියක්. ආදරය කියන එකේ තේරුමක් තියෙනවා. ඔබ කඩේකට ගියාම කඩේ ඉන්න වේටර් ඔබට ආදරේ. ආදරේනේ? ඉන්න මැඩම්. good morning. කොහමද? ඔයා ගොඩ දවසකින් දැක්කේ? ඔයා තමයි අපේ කඩේ ඉන්න හොඳම කස්ටමර්. මොන ආදරයක්ද? හැබැයි සල්ලි ගෙවල බිල ගෙවල යන්නම් කියද්දි ඒ මනුස්සයා දන්නේ අපි කවුද කියලා. ගොඩක් අය සල්ලි වලට ආදරේ. ඉතින් සැබෑවටම ආදරේ කරන්න වෙන කෙනෙක් නෙමෙයි. ඒ ජේසු. ගන්න අප්පුඩියක් ජේසු. ජේසුනි ඔබ මට ආදරේ කළේ කවදාවත් මා හැර නොයනා ලෙසේ. අද මේ දේවස්ථානයෙන් ඔබට දෙන්නේ ආගම නෙමෙයි ආදරය. ගහන්න පුඩියක් ආදරය. සතුට ලබා දුන්නා, සුවය ලබා දුන්නා. කීදෙනෙක් කියනවද? සතුට ලබා දුන්නා, සුවය ලබා දුන්නා. මගේ දිවිඳුමයි මගේ ආදර දිවිඳුමයි. මම පාස්ටර් කෙනෙක් වෙන්න කලින් යంత్ర මන්ත්‍ර විද්‍යාව හොඳට අදාරපු කෙනෙක්. ඕනම කෙනෙක් මෙහෙම කරලා දැනගස්සන්න පුළුවන්. එක গুপ্ত මායාවන් පාවිච්චි කරලා දෙනවා. හැබැයි මායාවන් ඇතුලේ කවදාවත් ආදරය තිබ්බේ නැහැ. හැබැයි මම ජේසු ළඟට ගියාම තමයි මම දැක්කේ ආදරය. අද ජේසුයි මායි අතර තියෙන එකම බොන්ඩ් එක, ඒ කියන්නේ එකම බැඳීම ආදරය. ජේසු මට ආදරේ, මම ජේසුට ආදරේ. ගන්න අප්පුඩිය. ලස්සන අපලසන්නාදයක්.
Very
ජීවිතේ රෝගයට ජේසුතුමා අද සුවය දෙන්නේ ඔබ ජීවිතේ රෝගයට ජේසුතුමා අද සුවය දෙන්නේ මගේ පුතුනේ ඉන්න මගේ දියනේ ජේසුස් ඔබ කැඳවයි විශ්වයේ දෙවිඳුන් ඔබ කැඳවයි ඉන්න මගේ පුතුනේ ඉන්න මගේ දියනේ
මගේ පුතුනේ ඉන්න මගේ දියනේ ජේසුස් ඔබ කැඳවයි විශ්වයේ දෙවිඳුන් ඔබ කැඳවයි ඉන්න මගේ පුතුනේ ඉන්න මගේ දියනේ ආමේන්. සාක්ෂි ඔබ පරීක්ෂා කරලා බලන්න ඔබගේ ලෙඩ රෝග ඉක්මනට එන්න ඉස්සරහ. වේදනාව මේ එන්නේ තුන්වෙනි සතිය. පළවෙනි සතියේ සිට රෝග තුනක් මේ වෙද්දි සුව වෙලා තිනවා. අද දිනේදී දකුණු අතේ හිරිවැටීම සහ වම් දන හිසේ වේදනාව සුවිත වෙනවා. අපි වේගවත් අප්පුඩියක් ගාමු අවුරුදු ගානක රෝග සුව වී තිබෙනවා. පපුවේ වම් පෙදෙස වේදනාව තිබ්බ දවස් 4ක් තිස්සේ සම්පූර්ණ සුවය ලබා දී වෙනවා. ගාන අප්පුඩියක් ප්‍රශංසා වේවා. ගිය සතියේ පාස්ටර් ආඥා කළාට පස්සේ බදේ දෙවිලා තිබිලා තියෙනවා සෑහෙන කාලයක ඉඳලා ඒක සුව ලැබිලා තියෙනවා. බඩේ ලෙඩ. දැවිල්ලට දැවිල්ල. බඩේ දැවිල්ල කවුරුද්දයි බේත් ගත සූනේ නෑ යාඥා කළ සුවයි ගහන්න අප්පුඩියක්. ආමේන්. ඉස්සරහට
අවුරුදු දෙකක් තිස්සේ තිබ්බ ඇස්වල රෝගය සුව වී තිබෙනවා මොකක්ද සම්පූර්ණයෙන්. තිබ්බේ රෝගය? නෑ පාස්ටර් මේ ගොඩක් පොද වෙලා වගේ පේන්නේ. එනිසර. මොනවද කරපු ප්‍රතිකාර? මම කන්නාඩි දැම්ම අය සමහර වෙලාවට බෙහෙත් එහෙම ඇස් වලට දැම්මා. හරි ගියේ නෑ. අවුරුදු දෙකක් තිස්සේ ඇස්පෙනීම ඔන්න බලන්න යේසුස් වහන්සේ කියන්නේ ඇස්පෙනීම බව දෙන දෙවි කෙනෙක්. අවුරුදු දෙකක් තිස්සේ සුවයක් ලැබුණේ නැහැ. බොහෝ ප්‍රතිකාර කළා. යාඥා කළාට පස්සේ ඔන්න ඇස් පේනවා. ඔව් පාස්ටර්. හොඳටම පේනවා. පේනවා. ගාන පොඩියක් කන්නාඩිත් නැහැ. හොඳයි. වර්ෂයක සිට තිබුණු පාදයේ වේදනාව සුව වී තිබෙනවා. අමිනෝ ගාන පොඩි අවුරුදු කකුලේ අමාරුස්සයි. සති දෙකක් තිස්සේ හිස කැරකිල්ල තිබුණා. ඒ ප්‍රකාශ කරනවා යක්ෂයෙක් නිදහස් වුණා කියලා. ඒ විතරක් නෙමෙයි. ගෙදරට කොඩි වෙන කළා භයානක යක්ෂ බලවේගයක් තිබුණා. මොනවාද ටයිල් කඩන් උඩරා වගේ වනේ. කඩනවා මේවා එකේ ඔක්කොම කඩාගෙන වැටුණා. ටයිල් එක ළඟම තියෙන උඩ ගහලා තියෙන මේවා සේරම කඩාගෙන වැටුණා. සිවිලින්ද ටයිල්ද? සිවිලින් එකත් කඩා වැටුණා එතන, ටයිල් එකත් කඩාගෙන වැටුණා. යාඥා කරා ගෙදර කොඩි වෙන සිවිලිම කඩාගෙන වැටෙනවා, ටයිල් කඩාගෙන කොඩි වෙන්නේ උඩට එනවා. ගාන අප්පුඩිය ඊට පස්සේ එතනින් නතර වෙන්නේ නැහැ. කොහොම හරි යකාව ගෙනාවා. ඇඟට ඇඟෙන් එළියට ගත්තා. යකාව වෙලෙව්වා. සන්තෝෂිකින්න. ගාන අප්පුඩිය දෙවියන් වහන්සේට ස්තුතියි. වර්ෂයක සිට තිබුණු බෙල්ල පිටිපස ගෙඩිය සති දෙකකට ප්‍රථම පාස්ටර් යාඥා කළාට පස්සේ දැන් ඒ ගෙඩිය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා තියෙනවා. ඔව්. ගෙඩි අතුරුදහන් වෙනවා කියලා විශ්වාස කරනවා. සති දෙකකට කලින් චර්ච් එකට ආවේ ඔබ වගේ. දැන් ඔබ මෙතනත් ඉන්නවා. අනේ මගේ ලෙඩේ හොඳ නැහැ කියන අය ගෙදර ගිහලා බලන්න ලෙඩ හොඳ වෙනවා. මොන වගේ ගෙඩියක්ද කියන්න මොනවද කළේ? ගෙඩියක් මොකුත් කරේ කොච්චර ගෙඩියක්? මොකද? පාරේ ආච්චයි. නාරං ගෙඩියක්, දෙහි ගෙඩියක් තරම් ගෙඩියක් පිටිපස්සේ තිබුණා. ඊට පස්සේ වාසේ ආඥා කරා දසුවයි. සුවයිනේ මේ ගෙඩිය නෑ. ගහන්න අප්පුඩිය ගෙඩිය ගියා. අපි අවුරුදු කරලා ගන්න මේව හොඳ කරන්න බැයිද කියලා අහනවා. ආධ්‍යාත්මික සැලොන් එකක් අපි දානවා. ගහන්න අප්පුඩිය ජේසුස් වහන්සේ බලවත් යන්න. මේකත් විශ්මිත සාක්ෂියක් දෙවියන් වහන්සේ ජීවිතයත් මරණයත් අතර තියෙන අපි ඒගොල්ලන්ගේ කටින් අහලා බලමු කියන්නේ. අපි රත්නපුර මහරෝහලේ මෙයා දවස් 44ක් ICU එකේ හිටියා. දවස් 44ක් එහෙම කරලා තමයි මේ දේව ගෘහය කරගෙන යන්නේ මෙච්චර කාලෙ. එක විනාඩියක යාඥාවෙන් ඔයාගේ ජීවිතේට අතිශය සාර්ථකත්වය ලබා දෙන්න පුළුවන්. ආමේන්. එක පොරොන්දුවක් තියෙනවා. මේ දේව සේවය අමතක කරන්න බෑ. මම ඔබව ගොඩනගනවා ඇදහිල්ල තුලින්. සමිදානන් වහන්සේගේ දේව රාජ්‍ය ශක්තිමත් අල්ලා ගැනීම ඔබගේ වගකීමක්. ආමේන්. මොනවාද ඕනේ? මොනවද ඕනේ? දේව රාජ්‍යයට දේව සභාවට පොරොන්දුවක් කියලා එකතක් ඔසවන්න. ඔබට හරියනවා. මේ කැමරා සෙට් එකට ලක්ෂ 7යි. අපිට කැමරාවක් නැතුව ඉදී. මෙන්න මේක. ලක්ෂ 7ක සෙටප් එකක්. දෙවියන් වහන්සේ මෙයාවත් දීලා මේකත් දුන්නා. අපි නැතුව යාඥා කළා. ජේසුස් වහන්සේගේ නාමයෙන් සෝවෙච්ච කෙනෙක් අපිට මේක ලබා දීලා තියෙනවා. ගහන්න පුඩියක්. ස්තුතියි. අපි හෙට අනිද්දා ඉඳලා ඉස්සරහට සජීවීව YouTube හරහා ලෝකෙ පුරා මේ දේව මේ දෙන්න යනවා. ඊට අදාළ කරන බොහෝ දේවල් ඊයේත් කී දවසෙත් රුපියල් 70000කට අධික බඩු ටිකක් අපිට ලැබුණා මෙතනට. මේ වැඩේ ඉතුරු වැඩ ටික කරගෙන යන්න. දෙවියන් වහන්සේ යහපත්. මේවා ලැබෙන්නේ නිකන් නෙමෙයි. පොරොන්දු වෙච්ච අය පොරොන්දු ඉටු කරනවා. හිතේ පොරොන්දුවක් තියන් එනවා. වැඩේ වෙච්ච ගමන් උදව් කරන්න ඕනේ. හැබැයි ගොඩක් අය කරන දේ තමයි වැඩේ වෙච්ච ගමන් පල්ලි අමතක කරනවා. එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. එහෙම කරා කියලා දෙයියෝ තරහ වෙන්නේ නැහැ. දෙයියෝ දඬුවම් දෙන්නෙත් නැහැ. ඒ වුණාට එහෙම කරන්න එපා. ඒක මට හරි නැහැ. දකුණු දොස්සගමු. පොරොන්දු වෙන්න බැරි නම් පොරොන්දු නොවී ඉන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අද ඉඳලා ඔබ සාර්ථකයි. ආමේන්. ගෙදර දින තිරිවාන මැණික් බවට පත් වෙනවා.
ආමෙන් කියන්න. ගෙදර දින යකඩ රත්තරන් වෙන්න යනවා. ගන්න අප්පුඩියක්. සංගවිලා තියෙන ධන නිදාන මතුවෙන්න යනවා. කොඩි විතරක් නෙමේ ගොඩේන නිදාන් ගොඩේන්න යනවා. ගන්න අයියෙන් අප්පුඩියක්. දකුණු දොසෝලා. අදීදලා දුප්පතෙක් නෙමෙයි. බඩගින්න ඉන්නේ නෑ. මම කියන ඒවට හයියෙන් ආමෙන් කියන්න ඕනේ. මුදල් පැමිණේවා. මුදල් පැමිණේවා. මුදල් පැමිණේවා. මුදල් පැමිණේවා. ධනය පැමිණේවා. ධනය පැමිණේවා. ආශිර්වාදය පැමිණේවා. සමාදානය පැමිණේවා. සමාදානය පැමිණේවා. රන් රිදී මුතුමැණික් ලැබේවා. අයියෙන් ආමෙන් කියන්න. රන් රිදී මුතුමැණික් ලැබේවා. අන්ධකාරයේ සැඟවුණු දීමනා ලැබේවා. ධන නිදාන ලැබේවා. ධන නිදාන ලැබේවා. මුතුමැණික් ලැබේවා. ධනය පැමිණේවා. ධනය පැමිණේවා. ධනය පැමිණේවා. ආශිර්වාදය පැමිණේවා. ආශිර්වාදය පැමිණේවා. ආශිර්වාදයේ දොරවල් ඇරේවා. ආශිර්වාදයේ දොරවල් ඇරේවා. බොහෝ සෞභාග්‍ය පැමිණේවා. ව්‍යාපාර දියුණු වේවා. ආමෙන් කියන්න. ව්‍යාපාර දියුණු වේවා. ව්‍යාපාර දියුණු වේවා. වැටුප් වැඩි වේවා. ආදායම් මාර්ග ලැබේවා. ණය ලැබේවා. ලැබෙන්න මුදල් ලැබේවා. අත තබන දේ සාර්ථක වේවා. ජීවිතේ සඵල වේවා. බොහෝ ධනය පැමිණේවා. යාන වාහන ලැබේවා. කෙවල් දොරවල් ලැබේවා. ජීවිතේ සඵල වේවා. ජීවිතේ සාර්ථක වේවා. ව්‍යාපාර දියුණු වේවා. විදේශගත වීම සාර්ථක වේවා. ලැබෙන්න ඕන මුදල් ලැබේවා. තෑගි භෝග ලැබේවා. ඇඳුම් පැළඳුම් ලැබේවා. ආශිර්වාද ලැබේවා. ගෙවල් දොරවල් දියුණු වේවා. සමාදාන ලැබේවා. ජය ලැබේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ගන්න අප්පුඩියක්. ආමෙන්.